ජීවත් වෙන වත්තේ ගෙදර අපේ ගෙදර ප්‍රමාණවත් ජීවත් වෙන්න. ආදරා කරමින් මම මගේ කතාව අවසන් කර ගන්නම්. සියලු දෙනාටම ස්තුතියි. ඔබගේ යුතුයකම මෙම කර්තව්‍ය ඔබගේ නොනැවති ඉදිරියටම ගලාගෙන ආ යුතුයි. මේ උත්සව අවස්ථාවේ සමාප්තිය සඳහන් කරන්න සියලු දෙනාගේම අවසරයි. පොහොසත් වෙන එක. රටවල අවශ්‍යතාවයන් නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් මේ තියෙන අපේ ආර්ථික සහ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් මෙතෙක් ලංකාවේ තිබිච්ච මුළු දේශපාලන ක්‍රමයම වෙනස් කරන්න ඕන කියන තීරණය මෙරට ජනතාව ගන්නවා. අන්නේ ඓතිහාසික දේශපාලන තීරණය ලංකාවේ සිද්ධ වෙනකොට ඒ පරිවර්තනය වෙනුවෙන් වූ දේශපාලන තීරණය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වයේ ගත්ත ලොකු බරක් තිබ්බ ලොකු වැඩ කොටසක් කරපු ජනතාවක් තමයි කන්තලේ ප්‍රදේශයේ විශේෂයෙන් මේ බාතියගම මූලික කරගත්ත ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. එනිසා ඒ පරිවර්තනයේ උදෙසා බලයටපත් වශයෙන් යම්කිසි ප්‍රගතියක් අත්පත් කරන්න ඕන කියන අරමුණෙන් පත්වෙච්ච ආණ්ඩුවක් විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඔබ සියලු දෙනාගෙන්ම සමස්ත ආර්ථික මට්ටම දියුණු කිරීම සම්බන්ධව. ඉතින් ඒ කාරණාවට අදාළව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරලා තියෙන යෝජනා කරලා තියෙන මෙම දයනංවන සපිරි ගමක් කියන මේ තේමාව යටතේ ඵලදායිතා ගම්මාන නිර්මාණ කිරීමට අදාළව ආදර්ශ ගම්මාන නිර්මාණ කිරීමට අදාළ මේ මුල් ආරම්භක මේ